අපි බලමු අපේ චූටි මේක කොහොමද කතා කරන්නේ කියලා. මාස දෙකමාරක බබෙක් ලබු කෙනෙක් ඉල්ලන්නේ කොහොමද කියලා බලන්නකෝ ඔයගොල්ලෝ. දැක්කනේ අපේ චූටි මැනික කතා කළා. අනේ යාට තාම මාස දෙකමාරයි. එයාට තාම කතා කරගන්න බැහැ. එහෙනම් අපි දැන් මේ වතුර උගුරක් දීලම අපේ අයියාගේ නංගිගේ පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් බලන්න. අපේ චුට්ටා උදේ ඉඳන් මෙන්න මේක තමයි කරන්නේ. උදේ ඉඳන් රෑ වෙනකන් එයා දවස ගෙවන්නේ මෙන්න මේ net එක ඇතුළට වෙලා එයා කායක කරනම කතා කරනවා, කියවනවා, මොනා කරනවද සද්ද කරනවා. ගොඩක් දේවල් කරනවා එයා. අයියත් වෙලාවකට එක එක දේවල් ගෙනත් තිනවා. ඔය එහෙම ගෙනත් තියපු දවසක් ස්ටිකර්ස් හරි එයාගේ සෙල්ලම් බඩුවක් හරි මොනා හරි ළඟට ගෙනත් තිනවා. නංගි ඒවත් එක කතා කරනවත් දන්නේ නැහැ. කොහොම තමයි එයා දවස ගෙවන්නේ. අඬන්නේ නැහැ ලොකුට. අඬන වෙලාවට අන්නවා. ඉතින් බඩගිනි වුණාම ඒ නැත්තම් එයා හැරලා නම් ඉන්නේ. එයා net එක ඇතුළට වෙලා කියෝ ඉන්නවා. මේ තමයි චූටි මැනික අකමැතිම දේ. චූටි මැනිකගේ මූණට එක එක ඒවා ලං කරන එක, එක එක එයාගේ මූණට ළඟට ඇවිල්ලා කතා කරන එක. එයා පුදුම අකමැත්තක් තියෙන්නේ. මේ රණ්ඩුව නම් මට කවදාවත් බේරන්න බැරි වෙයි. මොකද අයියත් තාම පොඩි, අයියත් තාම අවුරුදු 3මාරයි. ඉතින් හරි අමාරුයි මේ ප්‍රශ්න නම් විසඳන්න. නංගි ඉතින් අයියෙන් අඬනවා එහෙම ළඟට වෙලා කතා කරද්දි. මොනා කරන්නද නංගි ඉතින්? මේ අපේ චූටි මැනිකේ නයිට් රූටින් එක. හැමදාම රැට එයාගේ මීල් එක කොමාරගෙන එයාගේ වොෂ් එකක් දාගෙන එයා ඔන්න නයිට් සූට් එක ඇඳගෙන තමයි නිදාගන්නේ. එයා සාමාන්‍යයෙන් රෑ 10ට විතර නිදා ගන්නවා. ආයි පාන්දර 8 විතර වෙනකම් මෙයා නිදි. ආයි ඉතින් කිසිම කරදරයක් නැහැ. මගදී ඉතින් පොඩි සද්ද වගේක් දානවා. එච්චරයි. ඒ ඇරෙන්න නම් නැගිටලා අඬන්නේවත් නැහැ. ඉතින් එහෙම ලේසියකට. හැමදාම ඉතින් ඔන්න අයියාගේ රෙද්දක් තමයි දාන්නේ. ඔය අයියාගේ රෙදි 3-4ක් තියෙනවා. ඒ 3-4 තමයි යට රැයට දාන්නේ. මොකද යාට පහසුයි එක. මොකද යාගේ රෙදි තාම අලුත් නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් යාට ඒක චුට්ටක් අපහසුයි කියලා මට හිතෙනවා. නිසා රැයට දාන්නේ සාමාන්‍යයෙන් අයියාගේ රෙදි 3-4ක් අතර තියෙනවා. ඒ ටික තමයි දාන්නේ. ඊට පස්සේ ඉතින් හොඳ සැපට නිදා ගන්නවා. මම හිතන්නේ මහන්සියදී ගොඩක් කතා බහ කරලා යට නිසා හොඳටම නිදා ගන්නවා. එහෙනම් අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.